ජාතික ආරක්ෂාව ගැන ඉතින් විශාල අවුලක් නැහැ. එක එක කල්ලි කණ්ඩායම් ඒගොල්ලන්ට අතීතයේ පුරුදු වෙලා තිබුණා කැරලි ගැසිලි, ಜಾති බෙද ඇවිසිලි වගේ දේවල්. එවැනි කට්ටිය සමහරලාට ඒගොල්ලන්ට ප්‍රතිරූප මවා ගන්න එක එක දේවල් කරන්න හදනවා. නමුත් මම හිතන්නේ ත්‍රිවිධ හමුදාව පොලිසිය අවශ්‍ය කටයුතු පිළිවෙලට කරගෙන යනවා මේ කාලේ. පොඩි සිද්ධියක් කවදාවත් කොහෙවත් නොවන විදියට ආරක්ෂා කරන්න බෑ. පොඩි සිද්ධියක් කරන්න එක්කෙනෙක් දෙන්නෙක් හිටියත් ඇති. ඒක ජාතික ආරක්ෂා ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතන්නේ කලබල වෙන්න දෙයක් නැහැ. ආණ්ඩුව කොහොමත් මේක අවබෝධ කරගෙන ඇති. මේ රටේ සිදුවෙච්ච දේවල් අතීතය ගැන ආණ්ඩුවේ ඉන්න මැති ඇමතුරුන්ටත් යම්කිසි අවබෝධයක් තියෙනවා. ඒක අන්න මම හිතනවා ඒගොල්ලන්ට මේ වෙනකොට ඒගොල්ලන්ට කලබලකරණය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. විවිධ කඳවුර මූලස්ථානයේ අසල මේ ලෝය කෙනෙකුට වෙඩි තියන්නේ. ඒ සම්බන්ධව කොහොමද මිනිස්සුන්ට ඇති වෙන බය? ඔව් ඉතින් පාතාලය මම හිතන්නේ තාම යම්කිසි ප්‍රමාණයකට ක්‍රියාත්මකයි. ඒක දේශපාලන අපරාධයක් නෙමෙයි. පාතාලේ ක්‍රියාත්මක වෙච්ච තැනක්. පාතාලේ තාම 100% මර්ධනය වෙලා නැහැ කියන එක අපි දන්නවා අනිවාර්යයෙන්ම. කෙනෙක් දෙන්නෙක් කොහරි මොටර් සයිකල් එකක නැගලා ගිහිල්ලා කාට හරි වෙඩි තියනවා කියන එක මුළු හමුදාම කොළඹට දැම්මත් නවත්තන්න පුළුවන් දේශි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ යම්කිසි පියවරක් ඉදිරියට ගන්න වෙනවා රජයට සහ අදාළ බලධාරීන්ට. නීතිය ශක්තිමත් වී යුතුයි. ඔව් ඒ හිඩස් තියෙනවා පුරප්පාඩු තියෙන තැන් අඳුරගෙන ඒවට අවශ්‍ය පියවර ගන්න වෙනවා. නැත්නම් කියන විදිහට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ නේද? මං හිතන්නේ හැම තර්ජනයක් තියෙනවා කියලා. ලොකු බිල් එකක් මාවලා දාලා දේශපාලන වාසි ගන්න අවශ්‍ය වෙලාවක් නෙවෙයිනේ. හැබැයි සර් පාතාලය පෝෂණය කරන්නේ දේශපාලඥයෝ කියලා කියනවා. ඔව් ඉතින් හිටපු බලේ හිටපු අය තමයි එක් කරේ. ඒකයි සැකයක් නැහැ. විවාදයක් නැහැ. ඒගොල්ලෝ තමයි ඒවා කරේ. ඒවා වර්ධනය කරේ. ඒගොල්ලොන්ගේ සෙවණේ ඉඳන් තමයි ඔක්කොම කරේ. නමුත් වර්තමාන රජයට මං හිතන්නේ එවැනි පාතාලයත් එක්ක ගනුදෙනු තිබ්බ කියලා කවදාවත්. ඒක හන්දාම වේගෙන් සුද්ධ කරලා දාන්න ඕනේ තමයි. ඒ වගකීම් දරන කට්ටිය ඇති ඒගොල්ලොන්ගේ මොකක් සැලැස්මක් ඔළුවේ ඇති. ඉඳලා බලමු.